අපි අද ඇවිල්ලා ඉන්නේ මේ අක්කල සියනාව වෙන නිවාස සංකීර්ණයේ මල අපවාහන පද්ධතියේ ෆිල්ටරින් සිස්ටම් එක ෆිල්ටර් බෙඩ් එක තියෙන තැනට මේක අවුරුදු 15කින් විතර මේ නිවාස සංකීර්ණය හැදුවත් හරි තාම මේ වෙනකම් මෙතන නඩත්තුවක් සිදු කරලා නැහැ. ඒක නිසා මේ ප්‍රදේශවාසීන් විශාල පරිසර දූෂණයකට ලක් වෙලා තියෙනවා. ඇත්තටම දැන් අපි මේ හිටියත් හරි අමාරුයි මෙතන ඉන්න බෑත් මාර දුර්ගන්ධයක් තියෙන්නේ. ඉතින් අපි අද නිවාස සංවර්ධන අධිකාරියත් සමග ඒකාබද්ධව දිස්ත්‍රික් කළමනාකාරතුමන්ගේ අනුග්‍රහය යටතේ යක්කල උතුර කොට්ටාස් සභාවේ අපේ සමාජික සහෝදරවරු හා ඒකාබද්ධව ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්භ කරා මේ ෆිල්ටර් බෙඩ් එක සුද්ධ කරන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ලොකු කැලයක් තිබ්බ ෆිල්ටර් බෙඩ් එක දැන් අපි ඉස්සෙල්ලා සුද්ධ කරලා බෙඩ් එක මතු කරගත්තා. ඔක්කොම මල අපවාහන ජලය ඔක්කොම දැන් උඩින් යන්නේ. මේක දැන් අපේ ඊළඟ පියවර වෙන්නේ පුහුණු කම්කරුවන් කීප දෙනෙක් දාලා පද්ධතිය හිර වෙලා තියෙන තැන් ටික සුද්ධ කරලා මේක ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙන පිළිවෙලක් හදන්න. අපේ ඇත්තටම නව රජයේ ප්‍රතිපාදන අපි මේ වෙනකොට ඉල්ලලා තියෙන බජට් ඇප්‍රූව් වෙලා තියෙන්නේ. ඒත් එක්කම මෙතන ක්‍රමවත්ව නාගරික සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය සමග ඒකාබද්ධව අපි මේකට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. අපි කියන්නේ දැන් මෙච්චර කල් තිබ්බ කිසිම රජයකින් නොකරපු දේවල් අපි මේ ටික කාලෙට සිදු කරනවා. මේ වගේ තව ගොඩක් දේවල් අපි යක්කල උතුර කොට්ටාස් සභාව තුළ මේ වෙනකොටත් යක්කල නගරය පිරිසිදු කිරීම යක්කල නගරේ කාණු පද්ධතිය දැන් සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා භාවිතයට ගන්න පුළුවන් මට්ටම සුද්ධ කරලා තියෙනවා. ඒ වගේ තව ඇත්තටම වැඩ ගොඩක් අපි මේ යක්කල උතුර කොට්ටාස් සභාවේ යක්කල කොට්ටාශය තුළ සිදු කළා. එළඹෙන නගර සභා මැතිවරණයේදී නගර සභාව ජයග්‍රහණය කරලා යක්කල නගරය ලංකාවේ තියෙන හොඳම නගරයක් බවට පත් කිරීම තමයි අපේ අරමුණ. ඒ සඳහා අපේ මේ ඉන්න සහෝදරවරු ඉමහත් කැපකිරීමක් කරනවා. ඉච්ඡාදාස් මේක සිද්ධ වුණේ නැහැ. දැන් අවුරුදු 10ක් විතර මේ පදිංචිට විලා අරගෙන නිවාස අධිකාරියෙන් එකම සැරයක්වත් සිද්ධ කරන්නේ නැහැ. ඒ කොහොම හරි මම නිවාස අධිකාරියට ලියුම් 10 15ක්ම ලිව්වා. සභාපතිතුමාට ලබා දුන්නා. ඊට පස්සේ මේ පාර හදාගත්තා මම තනියම සිද්ධ කරලා. මේ හරි ගඳයි මේ වතුර උඩ යපුනම පිසුදු භාගයක් ඇත්තම නැහැ. තනිකරම මදුරු විමානයක් නයි කොළඹ පවා ඉන්න හරියට සත්තු. මේ පාර එහෙම යන්න බෑ. ඒ තත්ත්වය මේ අහිංසක වෙලා අසරණලා ඉන්නේ නිවාසවල ඉන්න ඔක්කොම ජනතාව. මේ පාර හදා ගන්න ඕන පල්ලෙහාම පාරක් තියෙනවා. ඒ පාර තමයි අපිට නිමිට පාර කියලා කිව්වේ. අල්ලයා පාර නැහැ. දැන් ඒ ගින්දර මෙතන පාරක් හදාගත්තා.